මානවම් රජතුමාගේ තාත්තා කවුද? ඒ ගැන නම් ඉතින් ලොකු අදහසක් නෑ මට නම්. මානවම් රජතුමාගේ පියා තමයි දෙවන කස්සප රජතුමා. ඉතින් මේ දෙවන කස්සප රජතුමාට පුතාලා 9 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ දෙවන කස්සප රජතුමා දෙඩකින් පීඩා විඳලා නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට මේ මානවම් රජතුමා ඉඳලා තියෙන්නේ පුංචි කාලේ. ඇයි මේ මානවම් රජතුමා ඉන්දියාවට පලා ගියේ? ආරක්ෂාපතා නේද? ඔව් හරියටම හරි. ඉතින් මේ දෙවන කස්සප රජතුමා නැති වුණාන් පස්සේ දැන් මේ බලයට එන්න ගොඩක් කට්ටිය යුද්ධ කරනවා, තරඟ කරනවා, ඒ වගේ දේවල් කරනවනේ. ඉතින් මෙව්වන් හැංගිලා ඉන්න මානවම් රජතුමා ප්‍රසිද්ධ වෙලා ජීවත් වුණේ නැහැ. කාලේ රජතුමා වෙලා හිටියේ දෙවන ද්‍රෝපදීස්ස රජතුමා. ඉතින් මේ රජතුමාට මතක් වෙනවා මෙයාට මෙහෙම පුතෙක් හිටියා නේද කියලා මේ මානවම් රජතුමාව හොයන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ මානවම් රජතුමාට ඒ ගැන තේරිලා මානවම් රජතුමා ඉන්දියාවට පලා යනවා.